හරි. අද මම ඔයාලට කියලා දෙනවා පිරවීම හා ඉවත් කිරීම ආශ්‍රිත ගැටලු. එතකොට මේ වගේ ගැටලු මේ ගැටලුව තමයි මම කියලා දෙන්නේ. මේ වගේ විවිධ ගැටලු එක එක ක්‍රම වලින් අහන්න. එතකොට මේ පිරවීම හා ඉවත් කිරීම ආශ්‍රිත ගැටලු. ඔන්න මම ගැටලුව ඔයාලට කියනවා. හරි අපි බලමු ගැටලුව. ජලය ලීටර් 25ක් අල්ලන ටැංකියක් ඇත. අනුර ලීටර් 5ක් අල්ලන භාජනයකින් වරකට එක බැගින් එයට ජලය පුරවන අතර මල්ලි ඒ සෑම පිරවීමකටම පසු ලීටර් 3ක් ඉවත් කරයි. නම් ටැංකිය පිරී යාම සිදුවන්නේ අනුර එයට ජලය දමන කීවෙනි වාරයේද? පිළිතුරු තුනක් තියෙනවා. 10 වෙනි වාරය, 11 වෙනි වාරය, 12 වෙනි වාරය. අපි බලමු මේ වගේ ගානක් කොහොමද අපි හදන්නේ කියලා. එතකොට මේ ටැංකියේ ධාරිතාවය ලීටර් 25යි. ධාරිතාවය කියන්නේ පුතේ සම්පූර්ණ ටැංකියට අල්ලන ප්‍රමාණය. මේ ලීටර් 25ක් අල්ලන ටැංකිය අනුර ලීටර් 5 භාජනයකින් පුරවනවා. අපි එතකොට ඉස්සෙල්ලාම මේක කරන්නේ 25න් 5ක් අඩු කරනවා. 25න් 5ක් ගියාම 20. ඊට පස්සේ මේක අපි කරනවා අනුර ලීටර් 5ක් අල්ලන භාජනයකින් පුරවද්දි මල්ලි ලීටර් 3ක් අල්ලන භාජනයකින් මේකේ හැම පිරවීමකින්ම අය 5 දාද්දි මල්ලි 3ක් ඉවත් කරනවා. අnder 5ක් දාද්දි මල්ලි 3ක් ඉවත් කරනවා. ඊට පස්සේ අපි මේ පුරවන ලීටර් 5න් ලීටර් 3ක් පුරවන ගාණෙන් ඉවත් කරන ගාණ අඩු කරනවා. 5න් 3ක් අඩු කරනවා. 5න් 3ක් ගියාම 2යි. ඊට පස්සේ මේ මුල් 20 මම මේ දෙකෙන් බෙදනවා. 20 බෙදනවා 2. එතකොට අපිට එනවා 10. මේ 10ට මම එකක් එකතු කරනවා. මේ 10ට මම එකක් එකතු කරනවා. එතකොට උත්තරය 11. එහෙනම් අපිට මේකේ පිළිතුර එනවා. මේක සම්පූර්ණයෙන් පිරෙන්නේ 11 වෙනි වාරයේ. අයියා දමන අනුර දමන 11 වෙනි වාරයේදී තමයි මේ ටැංකිය සම්පූර්ණයෙන් පිරෙන්නේ. ආයේ මම මේ ගාන පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. හරිද? ටැංකියේ සම්පූර්ණ අල්ලන ප්‍රමාණය ජලය ලීටර් 25. අනුර ඒකට ලීටර් 5ක් අල්ලන භාජනයකින් දාන්න. ඒ සෑම වාරයකදීම යාගේ මල්ලි ලීටර් 3ක් ඉවත් කරනවා. 5ක් දාද්දි 3ක් ඉවත් කරනවා. 5ක් දාද්දි 3ක් ඉවත් කරනවා. එතකොට මේ ටැංකිය පිරෙන්නේ කීවෙනි වාරයේද කියලා අපෙන් අහනවා. එතකොට කරන්නේ ටැංකියේ මුල් ප්‍රමාණය ධාරිතාවය ලීටර් 25යි. 25 වරකට පුරවන ප්‍රමාණය අඩු කරනවා. ලීටර් 25න් වරකට පුරවන ප්‍රමාණය 5 අඩු කරනවා. එතකොට 20යි. ඊළඟට වරකට පුරවන ප්‍රමාණයෙන් එක වරකදී ඉවත් කරන ප්‍රමාණය අඩු කරනවා. ලීටර් 5න් හැම වාරයකදීම ලීටර් 3ක් අඩු කරනවා. 5ක් දාද්දි 3ක් අඩු කරනවා. 5න් 3ක් අඩු කරනවා. එතකොට 2. ඊට පස්සේ මම මේ මුල් ආපු 20 මේ දෙකෙන් බෙදනවා. 20 දෙකෙන් බෙදනවා 10. ඊට පස්සේ මම මේ 10ට එකක් එකතු කරනවා 11. එහෙනම් මේ ටැංකිය පිරෙන්නේ මුල් වරට 11 වෙනි වාරයේ. අනුර ජලය දමන 11 වෙනි වාරයේදී මේ ටැංකිය ජලයෙන් පිරෙනවා.